හෙලෝ යාළුවනේ ඔයගොල්ලෝ අදත් එකතු වෙන්නේ මොබයිල් සෙටිස් YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ Pixel Lab app එකේ logo එකක් හදාගන්න විදිය ගැන. ඉතින් ඔයගොල්ලන්ට screen එකේ පේන මේ logo එක තමයි මම අද හදන්න කියලා දෙන්න යන්නේ. ඉතින් මේක තමයි Pixel Lab එකේ මම ගේන පළවෙනි වීඩියෝ එක. ඉතින් මම ඉදිරියට Pixel Lab එකෙන් තව දේවල් හදන්න ඔයගොල්ලන්ට කියලා දෙන්න හිතන් ඉන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මගේ YouTube channel එකට අලුත් set වෙන කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා set වෙන්න කියලා මතක් කරනවා. අපි ආ වීඩියෝ එකට. ඉස්සල්ලාම ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ Pixel Lab එක මේ විදිහට open කරගත්තට පස්සේ ඕගොල්ලෝ මෙතන දැන් ඔයගොල්ලන්ට පේන ස්ක්‍රීන් එකට දාගන්න ඕනේ කළු පාට ස්ක්‍රීන් එකක්. ඉතින් ඔයගොල්ලන්ට ඒකට කරන්න පුළුවන් ලේසිම විදිය තමයි Pixel Lab එකේ දකුණු පැත්තේ උඩම තියෙන .3 මේ විදිහට ටච් කරගෙන උඩම තියෙන ඔප්ෂන් එක use image from gallery කියන එක ටච් කරගෙන gallery එකට යන්න. gallery එකට ගිහිල්ලා ඔයගොල්ලෝගේ gallery එකෙන් කළු පාට ස්ක්‍රීන් එකක් හොයාගෙන මෙතනට දාගන්න. ඉතින් අනිවාර්යෙන් මම දැන් ඔය හදන්න යන logo එකට කළු පාට ස්ක්‍රීන් එකක් අනිවාර්යෙන්ම ඕන වෙනවා. නැත්තම් logo එක සාර්ථකව හදාගන්න බෑ අපිට. ඉතින් මේ විදිහට මම කළු පාට ස්ක්‍රීන් එකක් මගේ gallery එකෙන් හොයාගෙන ඉවර වෙලා හරිය දීලා ඔයගොල්ලන්ට පේනවා දැන් ස්ක්‍රීන් එක මම සෙට් කරගත්තා. ඉතින් දැන් ඔයගොල්ලන්ට මම පෙන්වන්න යන්නේ logo එක හදාගන්න විදිය ගැන. ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා Pixel Lab එකේ දකුණු පැත්තේ යටම ඔප්ෂන් හතරක් දීලා තියෙනවා. ඒ ඔප්ෂන් හතර මේ තුන්වෙනි ඔප්ෂන් එක ඔයගොල්ලෝ මේ විදිහට එකපාරට ටච් කරගත්තාට පස්සේ මෙතන shapes කියලා ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. ඔයගොල්ලෝ ඒක එකපාරම මේ විදිහට ටච් කරගෙන මෙතන සමචතුරාස්‍රයක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඒක මෙතන මේ තියෙන හැඩ වලින් කැමති හැඩයකට දාගන්න. ඉතින් ඔයගොල්ලෝ මෙතන මේ රවුමට දාගන්න ඕනේ හැඩේ. දාගත්තට පස්සේ යාළුවනේ ටිකක් මෙහෙම පල්ලෙහාට යද්දි ඒ රවුම මේ විදිහට මෙතන stroke width කියන එක ඔයගොල්ලන්ට වැඩි කර ගන්න පුළුවන්. ඉතින් ඔක්කොම වැඩි කරගත්තට පස්සේ යාළුවනේ මේ විදිහට කැමති පාටක් දාගන්න පුළුවන් අපිට. කැමති පාටක් දාගත්තට පස්සේ කැමති පාටක් දාගත්තට පස්සේ මේ උඩම තියෙන opacity කියන එක අපි බිඳුවටම දාගන්න ඕනේ. දාගත්තට පස්සේ යාළුවනේ අපිට පුළුවන් මේක කැමති size එකට මේ විදිහට බාර් එක හදාගෙන size එක විශාල කරගන්න ඕනේ. අනිවාර්යෙන් ඕගොල්ලන්ට මේ logo එක හදන්න නම් මුල්ම ඒ කියන්නේ මුල්ම අපි ගන්න රවුම මේ විදිහට නිල් පාට රවුමක් ගන්න ඕනේ මේ නිල් පාටින්. ඒතකොට තමයි logo එක ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ. මම කියලා දුන්න විදිහට ඉස්සෙල්ලා මේ නිල් පාට රවුම අරගෙන මෙතන හරිය දුන්නාට පස්සේ රවුම මේ විදිහට අපිට size එක හදාගන්න පුළුවන් යාළුවනේ. ඊට පස්සේ උඩ තියෙනවා බාර් එකක් ඔයගොල්ලන්ට පේනවා. ඔයගොල්ලන්ට ඒ බාර් එකේ ධන ලකුණක් තියෙනවා පේනවා යාළුවනේ. ධන ලකුණට වම් පැත්තේ තියෙනවා තව කොටු දෙකක් වගේ ඔප්ෂන් එක. ඒ ඔප්ෂන් එක පාරක් ටච් කරගත්තට පස්සේ යාළුවනේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒ ඉන්ටර්ෆේස් එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේ ඉබ් එක වගේ තියෙන ලකුණෙන් මේ රවුම ලොක් කරගන්න. ඉතින් ඒක මේ විදිහට අපි ලොක් කරගන්නවා. එතකොට රවුම කොහෙට එහාට මෙහාට යන්නේ නැහැ. ඒතර අපිට අපේ වැඩේ කරගන්න ලේසි. නැත්තම් කරදරයි අපිට රවුම එහාට මෙහාට යනවා. ඉතින් යාළුවනේ මේ විදිහට නිල් පාට රවුම සෙට් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මේ නිල් පාට රවුම ගත්ත විදිහටම ආයේ shapes වලට ගිහිල්ලා තව රවුමක් හදා ගන්න ඕනේ. මේ විදිහට තව රවුමක් හදා ගන්න ඕනේ. හැබැයි මේ රවුම හදා ගන්න ඕනේ යාළුවනේ රතු පාටින්. දැන් අපි මේ නිල් පාට රවුම මේ පාට ගත්තේ නිල් පාටින්. ඉතින් අපි මේක රතු පාටින් හදා ගන්න ඕනේ යාළුවනේ. ඉතින් මේ විදිහට රතු පාටින් හදා ගන්න ඕනේ. හදාගත්තට පස්සේ යාළුවනේ මේ විදිහට ඒකත් නිල් පාට රවුමන ඇතුලෙන් size එකට දා ගන්න ඕනේ අපි. නිල් පාට රවුම size එකටම වගේ දා ගන්න ඕනේ. හැබැයි නිල් පාට රවුම ඇතුලේ තියෙන්න ඕනේ ඒකත්. මේ විදිහට ලස්සනට ගලප ගන්න ඕනේ. ගලප ගත්තට පස්සේ මෙතන හරිය ලකුණු දීලා ඔයගොල්ලන්ට ඒ රවුමත් මේ විදිහට ලොක් කරගන්න පුළුවන්. ලොක් කරගත්තට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට කිසි කරදරයක් නැතුව ඔයගොල්ලන්ගේ ඉතුරු ටික මේ විදිහට දාගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකට දැන් අපි ඉතුරු ඔප්ෂන් ටික ඇඩ් කරගන්න ඕනේ යාළුවනේ. ඉතින් ඔයගොල්ලන්ට ඒකට කරන්න තියෙන්නේ මේ උඩ බාර් එකේ තියෙනවා ධන ලකුණ. ඒ ධන ලකුණ මේ විදිහට ටච් කරගන්න ඕනේ එකපාරක්. එකපාර ටච් කරාට පස්සේ ඒක ඔප්ෂන් එකක් එනවා from gallery කියලා.
ඔයගොල්ලෝ මේ විදිහට ගැලරියට යන්න ඕනේ. ගැලරියට ගියාට පස්සේ ඔයගොල්ලෝගේ ගැලරියෙන් ඕන කරන ඔප්ෂන් ටික මේ විදිහට අයිටම් ටික තෝරගෙන ඉවර වෙලා ලෝගෝ එකට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ලෝගෝ එකට ඕන අයිටම් ටික මේ විදිහට ඇඩ් කරගන්නවා දැන් එකින් එක. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. ඉස්සෙල්ලා මෙහෙම සිංහව අරගෙන යාළුවනේ සිංහගේ මෙහෙම අපිට ඕනේ භාගයයි නම් ක්‍රොප් කරගෙන ඉවරලා මූණේ ලස්සනට මේ විදිහට භාගයක් ගන්න ඕනේ. යාළුවනේ ඔයගොල්ලන්ට ගත්තට පස්සේ පේනවා දැන් මෙතන සිංහයාගේ මූණ දාද්දි මෙතන වෘත්ත දෙක වැහිලා තමයි රවුම් දෙක වැහිලා තමයි සිංහයාගේ මේක ෆොටෝ එක කවර් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ටිකක් අර මං කියලා දුන්න විදිහට දකුණු පැත්තේ පල්ලෙහාම තියෙන ඔප්ෂන් එකේ පල්ලෙහාට යද්දි මෙතන තියෙනවා ඉරේස් කලර් කියලා ඔප්ෂන් එකක්. ඒ ඉරේස් කලර් කියන ඔප්ෂන් එක මේ විදිහට ඔන් කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් මේ සිංහයාගේ ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න. මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගෙන සිංහයාව ටිකක් රවුම් දෙක සයිස් එකටම විශාල කරගන්න සිංහයාගේ මූණ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් සිංහයාව ලොක් කරගන්න. ලොක් කරගත්තට පස්සේ සිංහයාත් එහාට මෙහාට යන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනට කැමති ටෙක්ස්ට් එකක් දාගන්න. ඉතින් මම මේ විදිහට ඔයගොල්ලන්ට අර ලෝගෝ එකේ දැක්කා වගේ ටෙක්ස්ට් එකක් දාගන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒකට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා වගේ මුඩ බාර් එකේ තියෙන දන් ලකුණ මේ විදිහට එකපාරට ටච් කරලා මෙතන රිමෙන ටෙක්ස්ට් කියන ඔප්ෂන් එක දීලා වෙලා ටෙක්ස්ට් එක මෙතන ටයිප් කරගන්න ඕනේ යාළුවනේ. ඉතින් ටෙක්ස්ට් එක ටයිප් කරගන්නේ කොහොමද කියනවනම් වම් පැත්තේ උඩම තියෙනවා පැන්සල් එක ලාංඡනයක්. ඉතින් පැන්සල් ලාංඡනය මේ විදිහට එකපාරට ටච් කරගෙන ඔයගොල්ලෝ ටයිප් කරගන්න පුළුවන් ටෙක්ස්ට් එක. ඉතින් මම මේ විදිහට මට ඕන ටෙක්ස්ට් එක ටයිප් කරගන්න ඕන විදිහට ඉතින් යාළුවනේ හරි මම මේ විදිහට ටෙක්ස්ට් එක ටයිප් කරගෙන ඉවරයි. ටෙක්ස්ට් එක ටයිප් කරගත්තට පස්සේ ටෙක්ස්ට් එක මේ විදිහට ඕන තැනට සෙට් කරගන්නවා. ඊට පස්සේ දැන් මේ ටෙක්ස්ට් එකට අපිට ෆොන්ට් එකක් දාගන්න ඕනේ. තව ටික ලෝගෝ එක ලක්ෂණ කරගන්න. ඉතින් ෆොන්ට් එකක් දාගන්න කියනවනේ යාළුවනේ. ෆොන්ට් එක දාගන්න මේ විදිහට දකුණු පැත්තේ යටම තියෙන ඔප්ෂන් හතරෙන් මේ අකුරක් වගේ තියෙන ලාංඡනයට යනවා. ඊළ ටිකක් පල්ලෙහාට යද්දි මෙතන ෆොන්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා යාළුවනේ. ඔයගොල්ලන්ට එතනින් පුළුවන් කැමති ෆොන්ට් එකක් තෝරගෙන ඔයගොල්ලන්ගේ වචන වලට දාගන්න. ඉතින් මම මේ විදිහට මට කැමති ෆොන්ට් එක තෝරගෙන මේකට දාලා වෙලා වචනෙත් ලොක් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මගේ වචනෙත් ලොක් කරගන්න. ඊට පස්සේ වචනෙත් කොහෙටවත් යන්නේ නැහැ. ඊට පස්සේ මේක තව ලෝගෝ එක තව ලස්සන වෙන්න ඔයගොල්ලෝ අර ස්ක්‍රීන් එකේ දැක්කා වගේ ලෝගෝ එකට තව පොඩි අයිටම් ටිකක් ඇඩ් කරගන්න තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේම ඒ අයිටම් ටික ඇඩ් කරගන්න. ඉතින් මේ විදිහට ඉස්සෙල්ලා කිව්වා වගේම ගැලරියට ගිහලා ඔයගොල්ලෝ අයිටම් ටික ඇඩ් කරගන්න ඕනේ. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට මට ඕන අයිටම් ටික ඇඩ් කරගත්තා ලෝගෝ එකට. ඉතින් මේ විදිහට තමයි ලෝගෝ එකක් හදාගන්නේ ලස්සනට. ඉතින් මේ විදිහට ලෝගෝ එකක් හදාගන්න විදිහ තමයි මම අද කියලා දුන්නේ. මේ ලෝගෝ එක මේ විදිහට තමයි ෆුල් ලෝගෝ එක හදාගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. අලුතෙන් සෙට් වෙන කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරන්න. යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් අදට මම ගිහින් එන්නම්. goodbye.